ඒ ගමන්ම මම කියන්න කැමති අපේ මොකක් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව ක්‍රීඩා අපේ කණ්ඩායම ගැන හෝ අපේ ප්‍රේක්ෂක ජනතාව සම්බන්ධ ඒගොල්ලන් බලාපොරොත්තු වෙන දේ ගැන යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍යයි නම් මම මගෙත් එක්ක දැන් මෙතන සහභාගී වෙන අපේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දික සමරසිංහ මහත්මයා එතුමාව සම්බන්ධ කරගෙන ඒ ප්‍රශ්න මොනවද තියෙන්නේ නැත්නම් ඉන්දික සමරසිංහ මහත්මයාට අවස්ථාව තියෙනවා යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න. ඔබලට සුති මේ මාධ්‍ය සාකච්ඡාවට වැඩි සම්බන්ධව අපි අතරම මේ 6 වෙනි සාප්ගේ කරුණාසු වලට ස්කූල් එකක් සිලෙක්ට් කරා නොවැම්බර් මාසේ. ඒකෙන් අපි ක්‍රීඩකයන් 35 දෙනෙක් මුලින්ම තෝරගත්තා. ඒ එදා පටන් නොවැම්බර් මාසෙට පටන් ගත්ත මේකට හොඳ ක්‍රීඩාවක් සඳහා. ඉතින් ඒකට අපිට ගොඩාක් අතරම මේ මිනිස්ටර් ශ්‍රී ලංකාවේ මහතා ගොඩාක් උදව් කරා මේ අවස්ථාවේදී බොහෝ පහසුකම් ලබා දීලා තියෙනවා. දැනටත් අපි නිවාසිකව පුහුණු කරනවා. නිවාසික පුහුණු ජනවාරි මාසෙ ඉඳන් පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අපි මේ ඉස්සෙල්ලා ලබාගත් ශූරතාවට වඩා ඉහළ තැනක් ගන්න. ඒ කියන්නේ ඇත්තටම හොඟක් හොඳ කට්ටියක් ඉන්නවා. අලුත් යෞවන කට්ටියක් ඉන්න තියෙනවා. ඉතින් අපිට මේ පුහුණු සැසිවාරි ගොඩක් නැත්නම් දැන්ට 24ක් විතර ගොඩක් තියෙනවා. ඉතින් අපි ක්ලිනික දැන්ට ගොඩක් විතර තියෙනවා. අපි බලාපොරොත්තුවක් තියෙනවා මේසේ අපි තරඟ කරන්නේ රම්පදක්කමට. මේ ඉස්සර තරඟ වලින් කිසිම මොකටද පත්තම් ගන්න තමයි අපිට තියෙන්නේ. හැබැයි මේවර අපි රම්පදක්කම තරඟ කරන්නේ බොහෝ බලාපොරොත්තු මේක අනිවාර්යෙන් අපි ලබා ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් අපේ කෙනෙකුට එතෙන් ඇවිල්ලා තියෙන්නේ අපි බලමු මේකේ කොහොමද තරඟවල පවත්වන්නේ කියලා. අපි මුලින්ම 35 දෙනෙක් තෝරගත්තා. ඒකෙන් දැන් 32 දෙනෙකුට අපි මේ මාසිකව පුහුණු කරනවා. කීප දෙනෙක් නම් සමාජ කට්ටිය රැකියාව සම්බන්ධ වෙන ඒකෝපන්ගේ ඩීටේල්ස් and සමාජාස වලට එනවා. ඒ අනිත් කට්ටියට අපි 16 දෙනෙක් 17 දෙනෙක් නිවාසික දැන් පුහුණු කරනවා. වයස් සීමාවක් නැහැ. පාසලෙන් ක්‍රීඩාන් කීපෙනෙක් ඉන්නවා. අනිත් කට්ටියක් ඉන්නවා. කාන්තා 16 දෙනෙක් පිරිමි 16 දෙනෙක් අපි දැන් නිවාසික පුහුණු කරනවා. පාසල් මට්ටමේ මොකක්ද ක්‍රීඩාවක් මේ කරනවා පුහුණු කරනවා පාසල් මට්ටමේ ඒක මගේ ජාතික පුහුණුකරු වශයෙන් මම දැනට ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. බත් අපේ අනෙක් පුහුණුකරු ඉන්නවා මේ කීප දෙනෙක්. ඒගොල්ලෝ ඒක පවත්වනවා. පාසල් මට්ටමේ ක්‍රීඩාව තියෙනවා. ගොඩාක් ජනප්‍රිය නැහැ. හැබැයි පාසල් ගොඩද යනවා. පාසල් දැන් අපි තෝරගෙන ඉන්න පාසල් පීති ක්‍රීඩාවන් කීප දෙනෙක්.